ඉතින් සුබ දවසක් වගේම ජයග්‍රාහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් සුපුරුදු පරිදි ඔයාලා ෆින්ගර්ටික්ස් LK YouTube channel එකට වගේම fingertips.lk Facebook page එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සුවිශේෂී වීඩියෝ එකක් අරන් එනවා අපි අද ඔයාලට. මෙගා වීල් වල ට්‍රික් එකක් අරන් එනවා කියන එක අපි ඔයාලට කලින් කියලා තිබුණා. නමුත් අපේ play and win YouTube channel එකට තමයි අපි දානවා කියලා තිබුණේ. නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අපි fingertips LK අපේ මේ YouTube channel එකට අපි ඒක දාන්න තීරණය කරා. එතකොට මේ fingertips LK YouTube channel එකට අද අපි අරන් එන වීඩියෝ එක මෙගා වීල් එක සම්බන්ධයෙන් වීඩියෝ එක තමයි අරන් එන්නේ. මෙගා වීල් එක ප්ලේ කරන්නේ කොහොමද කියන එක අපි ඔයාලට කියන්නේ ලොස්ට් එකක් යන්නේ නැතුව මෙගා වීල් එක කොහොමද ප්ලේ කරන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි වීඩියෝ එක අරන් එන්නේ. එතකොට ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ fingertips LK YouTube channel එක ලංකාවේ බොහෝ දෙනෙක් යූස් කරන YouTube channel එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ betting site play කරන අය ගොඩක් යූස් කරන YouTube channel එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් අපි හරහා winning tricks එතකොට අලුතෙන් වෙන අප්ඩේට් සියලුම දේවල් free ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ අපේ winning tricks ගොඩක් තියෙනවා. මේ වගේම betting site play කරන ඉතුරු අයටත් බලා ගන්න අනිවාර්යෙන් අපේ YouTube channel එකට අදාළ link එක share කරන්න, videos share කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න අනිවාර්යෙන්ම. මොකද ඔයාලා දාන comment positive comment ටික අපිට ඇත්තටම ගොඩක් වටිනවා. ඒ වගේම කියන්න ඕන ඔයාලට පුළුවන් අපි හරහා 1xbet, melbet, 888 star සහ mostbet කියන app වලට deposit සහ withdrawal ටික කරගන්න පුළුවන් අපි හරහා. ඒ වගේම ඔයාලට කියන්න ඕන play and win YouTube channel එකත් අපේ YouTube channel එකක්. මෙන්න මේ YouTube channel එක. මෙන්න මේ YouTube channel එක අපේ YouTube channel එකක්. ඔයාලා මේකත් subscribe කරලා තියාගන්න. එතකොට මේකේ අපි aviator game එකට අපි මේකේ ටික් එකක් දාලා තියෙනවා සහ ඊට අමතරව අපි මේකේ 1xbet app එකට කොහොමද හරියටම අලුත්ම අප්ඩේට් එක රෙජිස්ටර් වෙන්නේ කියන එක වීඩියෝ එකක් දාලා තියෙනවා. ඊට අමතරව betting site play කරන අය මොන හේතු නිසාද lost වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි ඊළඟ වීඩියෝ එක මේක අරන් එනවා. ඒ කියන්නේ අපේ ඒ ටික ඔයාලා හරියට මේවා දැන් අපි දාවන වීඩියෝ එක ඔයාලා බලන්න එපිසෝඩ් බලන්න මේ play and win එකට දාන YouTube වීඩියෝ එක ඔයාලා හරියට බලන්න. හරියට බලුවොත් එහෙම හරියට බලලි වල ඔයාලා play කරොත් ඔයාලා කවදාවත් lost වෙන්නේ නැතුව play කරන්න පුළුවන්. ඔයාලගේ මොනම ඒ කියන්නේ ඔයාලගේ mind එක කොහොමද හැසිරෙන්නේ? එතකොට ඔයාලා ක්‍රෑෂ් ඇවියට වගේ ගේම් ප්ලේ කරනකොට මොන හේතු නිසාද ලොස්ට් වෙන්නේ? එතකොට ලයිව් කැසිනෝ වලින් ලොස්ට් වෙන්නේ මොන හේතු නිසාද කියන එක සම්බන්ධයෙන් අපි වීඩියෝ එක අරන් එනවා. play and win YouTube channel එකට අපි දානවා. ඒකත් ඔයාලා subscribe කරලා තියාගන්න. මම එතකොට මේක ඇවියට ගේම් එකත් විශාල පිරිසක් බලලා දිනවා. මොකද අපි ඇවියට ගේම් එක කලින් දාලා තිබුණේ අපේ play and win YouTube channel එකට. sorry අපි අපේ YouTube channel එකට දාලා තිබුණේ මේ fingertips LK එකට. මේක දවස් 3ක් ඇතුළත 1600ක් 1700ක් විතර බලලා තිබුණා. එතකොට යාලගේ ගයිඩ්ලයින් වල පොඩි අවුලක් නිසා අපේ වීඩියෝ එක රිමූව් කරලා තිබුණා අපේ channel එකෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ channel එක රිමූව් කරලා තියෙන වීඩියෝ එක තියෙනවා. එතකොට channel එක රිමූව් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ channel එකට ගිහිල්ලා. එතකොට ඒක නැවත අපි හරියට මේකේ සම්පූර්ණ යාලගේ ගයිඩ්ලයින් වලට හදලා අපි මේ play and win එකට දාලා තියෙනවා. ඔයාලට මේ aviator මේ ට්‍රික් එක සුපිරි ට්‍රික් එකක් තියෙන්නේ. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. හරි එතකොට අපි තවත් වැඩි කතා නැතුව අපි කොහොමද මේ මෙගා වීල් කියන ට්‍රික් එක යූස් කරන්න කියන එක ඔයාලට කියලා දෙන්නම්. අපි යමු එහෙමනම් මෙගා වීල් කියන ට්‍රික් එක අපි යූස් කරන්නේ කොහොමද කියලා බලන්න. හරි එහෙමනම් ඔයාලට පේනවා ඇති මම මෙගා වීල් කියන ගේම් එක ඕපන් කරගෙන තියෙනවා මෙතන. එතකොට අපි මම මෙගා වීල් කියන ගේම් එක මම ඕපන් කරගෙන තියෙන්නේ 1x sorry 888 stars කියන සයිට් එකේ තමයි මේක ඕපන් කරගෙන තියෙන්නේ. ඔයාලට මේක ඕන සයිට් එක ඕපන් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හැම සයිට් එකේම මේක එකක් තමයි යන්නේ. එතකොට ඔයාලට මේක ඕන සයිට් එක ඕපන් කරගන්න පුළුවන්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. ලෝකේ තියෙන betting site සියලුම දේවල් අප්ඩේට් වෙලා තියෙනවා. 1xbet, melbet, 888 stars, mostbet sorry dbbet සහ winmin කියන වගේ site ඔක්කොම අප්ඩේට් වෙලා තියෙනවා. ඔයාලා අලුත්ම අප්ඩේට් එකට ඔයාලගේ account එක අනිවාර්යයෙන්ම හදා ගන්න ඕන. මොකද එහෙම නැත්නම් සමහර වෙලාවට ඔයාලා දැන් withdrawal එකක් දානකොට withdrawal එක වෙලාවට ඔයාලගේ account එකේ OTP එක එන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ඔයාලගේ account වල සල්ලි දීද්දිම ඉස්සරහට ඔයාලට withdrawal එක ගන්න බැරි වෙන ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට අලුත්ම අප්ඩේට් එකට account එක කොහොමද හදාගන්නේ කියන එක අපේ site වල අපි දාලා තියෙනවා. හරි එතකොට මම මේකේ මෙගා වීල් එක ඕපන් කරගත්ත පාත් එක ඔයාලට පෙන්වුවේ නැත්නම් සමහර වෙලාවට අපි ගේම්ස් ඕපන් කරගන්න පාත් එක පෙන්වුවට පස්සේ YouTube එකේ ගයිඩ්ලයින් වලට ඒක පටහැණි කියන එක ඇතුලේ මෙයාලා මේක අපේ සමහර වෙලාවට වීඩියෝ එක රිමූව් කරනවා. එතකොට මම කියන්නම් කොහොමද මේක ඕපන් කරගන්නේ කියලා ඉවර වෙලා මේ ගේම් එක ඔයාලගේ betting site එක කියන්නේ ඔයාලා play කරන betting site එක ඕපන් කරගත්තාට පස්සේ ඔයාලගේ උඩින්ම පෙන්නනවා කැසිනෝ කියලා එකක්. ඒ කැසිනෝ කියන එකට
ගිහිල්ලා ඊට පස්සේ ඒක ඇතුලේ පෙන්නනවා මයි කැසිනෝ කියලා එකක්. ඒ මයි කැසිනෝ කියන එකත් ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් උඩින් මෙගා වීල් කියලා උඩ සර්ච් බාර් එකක් තියෙනවා. සර්ච් බාර් එකේ මෙගා වීල් කියලා ඉවර වෙලා ඔයාලට ටයිප් කරලා ඉවර වෙලා මෙගා වීල් එක ඕපන් කරගන්න මොනවා හරි එහෙම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මට ඔයාලා අනිවාර්යෙන් මගේ WhatsApp එකට මෙසේජ් එකක් දාන්න මම ඔයාලට කොහොමද මේක කරගන්නේ කියන එක කියලා දෙන්නම්. හරි එතකොට ඔයාලට පේනවා ඇති මම වෙනදා වගේම මම අදත් ප්ලේ කරන්නේ මම බෙටින් ෂීට් එකක් එක්ක ප්ලේ කරන්නේ. මෙන්න මේ බෙටින් ෂීට් එක තියෙනවා මගේ මෙගා වීල් සුපර් ටික් කියලා මගේ බෙටින් ෂීට් එක මම දාගෙන තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ වගේ කරුණු ටිකක් තමයි තියෙන්නේ. මම මේක නම්බර්ස් කරන් තියෙනවා. එකේ ඉඳලා අංක 35කට නම්බර්ස් කරන් තියෙනවා. ඔයාලට පේනවා ඇති 35කට නම්බර්ස් කරන් තියෙනවා. එතකොට මේකේ බෙට් කියලා එකක් තියෙනවා. බෙට් කියන්නේ අපි ඔට්ටුවකට දාන ගාන වෙනදා වගේ මට කියන්න තියෙන්නේ. ඔට් කියන්නේ මේක අපිට කීයෙන්ද ගුණ වෙන්නේ කියන එක. එතකොට මම මේකේ නම්බර් 8 වලට තමයි බෙට් කරන්නේ. නම්බර් 8 වලට බෙට් කරන බෙටින් ෂීට් එක තමයි මේක. එතකොට මේකේ බෙට් කියන්නේ සෝරි ඔට් කියන්නේ අපිට කීයකින් එනවද කියන එක. එතකොට අංක 8ට ගැව්වට පස්සේ අපි දාන එකත් එක්ක අපිට 9 ගුණයකින් එනවා. ඒක තමයි මම මේ 9ක් හදලා තියෙන්නේ. කෑෂ් අවුට් කියලා කියන්නේ මේ බෙට් කියන එක ඔඩ් එකකින් වැඩි වෙලා එන ගාන තමයි කෑෂ් අවුට් එක. එතකොට ටෝටල් කියලා කියන්නේ අපි මේක පළවෙනි වටේම අපි දානකොටම රුපියල් 30න් හදුන කියලා හිතුවොත් එහෙම ඒ රුපියල් 30ට අපි කෑෂ් අවුට් එක විදිහට ආපු රුපියල් 30 අඩු කරොත් එහෙම ප්‍රොෆිට් එක විදිහට එන්නේ මේ ටෝටල් කියන එක අඩු කරාට පස්සේ. ඔයාලා හිතන්නකෝ අපි දිගටම ප්ලේ කරා යනවා අංක 8ක් වදින්නේ නැහැ. නමුත් අපිට අවස්ථා 20ක් විතර ගියාට පස්සේ වදින්නේ කියලා. එතකොට අපි ඒ කෝට්ටුවකට දානවා රුපියල් 240ක්. අපිට 9 ගුණයකින් එනකොට 2160ක් එනවා මේකේ. එතකොට 1830ක් අපි ටෝටල් එක විදිහට දාලා තිනවා. ඒ කියන්නේ මේ කේක වටයක් අවසානයේ 30 ගානේ 60 ගානේ ඔහොම එකතු වෙලා 1830ක් දාලා තියෙනවා. එතකොට මේක 2160න් 1830ක් අඩු කරාට පස්සේ ඒ රවුන්ඩ් එකේ ප්‍රොෆිට් එක අපිට රුපියල් 330ක් තියෙනවා. එතකොට මම මේක හදාගෙන තියෙන්නේ පොඩි ප්‍රොෆිට් වලින් තියෙන හදාගෙන තියෙන එකට හේතුව තමයි මේ අංක වලට බෝනස් වදිනවා. මේ 5 8 වගේ 2 5ට 1 2 5ට අංක වලට ගොඩක් වෙලාවට ළඟ බෝනස් වදිනවා. එතකොට අන්නේ බෝනස් එකක් අපිට 20න් වැදුනත් අපිට ටිකක් ලොකු ගාණක් එන විදිහට තමයි මේක මම හදලා තියෙන්නේ. එතකොට ඔයාලට කියන්න ඕන ඉතුරු කාරණාව තමයි මම 5 8 10 15 20 කියන අංක වල මම බෙටින් ෂීට් මේ ඔක්කොටම හදලා තියෙනවා. එතකොට අපි ගේම් එකට ගියාට පස්සේ ගේම් එකට ගිහිල්ලා තමයි තීරණය කරන්න අපි මොන අංකයටද බෙට් කරන්න කියන එක. ඒකට හේතුව තමයි බෙට් කරන්න පටන් ගන්න කියන එක. ඔයාලා මෙතෙන්ට ගිහිල්ලා මේ මෙතන ඊතලයක් තියෙනවා ඔයාලට පේන සුදු පාට ඊතලය. මෙන්න මේ සුදු පාට ඊතලය මෙහෙම ක්ලික් කරගත්තාට පස්සේ අපිට බලන්න පුළුවන්. දැනට ගිහිල්ලා තියෙන අංක ටික බලන්න පුළුවන්. එතකොට ගිහිල්ලා තියෙන percentage ටික ඔයාලට බලන්න පුළුවන්. ඒ සියලුම දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් දැන්ට ගිහිල්ලා තියෙන අංක මොනවද? ඒ ඔක්කොම බෝනස් දීලා තියෙන මොනවද කියලා මේ පල්ලෙහාට ගිහිල්ලා ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. එතකොට මෙතන එකට 136ක් වැදිලා තියෙනවා ඔයාලට පේන percentage එක. ඒක සාමාන්‍ය උපරිම 37 38ට වදිනවා. එතකොට දෙකටත් 126 තියෙනවා. සාමාන්‍යයෙන් දෙකට 126 කියන්නේ දෙකටත් 127 28 වගේ වදිනවා දෙකටත්. එතකොට පහ කියන්නේ පහට 10ක් වැදිලා තියෙනවා. පහටත් 10 12 වගේ වදිනවා. මේක සාමාන්‍යයි සාමාන්‍යයෙන් 10 12 14 වගේ වදිනවා. පහටත් 14 වගේ වදිනවා. 14 වගේ පහටත් පොඩ්ඩක් දැන් අඩුවෙන් තමයි තියෙන්නේ. එතකොට ඊට අමතරව තියෙනවා 8ට 9ක් තියෙනවා. 8ට 9 කියන එකත් 9 10 වගේ යනවා. ඒකත් සාමාන්‍යයි. එතකොට 10ට 8ක් තියෙනවා. 10ට 8ක් කියන්නේ 10ට 8 කියන එක ඇත්තටම සාමාන්‍යයි ඒක. 15ට 4යි. 15ටත් සාමාන්‍යයෙන් 7ට 6ට වගේ එනවා. මේක පොඩ්ඩක් අඩුයි. එතකොට අපි 15ට තමයි ප්ලේ කරන්න ඕන. හරි විදිහට ප්ලේ කරන්න ඕන. 8ට හෝ 9ට හෝ 15ට ප්ලේ කරන්න ඕන. එතකොට 20ට 4 කියන එක සාමාන්‍ය 5ට මේක 20 5ට 6ට වගේ යන වෙලාවල් තියෙනවා. එතකොට 30ටත් උපරිම 3ට තමයි යන්නේ. 30යි 20යි 30යි 40යි 3ට තමයි උපරිම යන්නේ. 3ට 4ට තමයි උපරිම යන්නේ. එතකොට මේකේ 15 හෝ 8 කියන අංක වලට තමයි ප්ලේ කරන්න ඕන. එතකොට මම මේක අංක 8ට ප්ලේ කරන බෙටින් ෂීට් එක තමයි ඕපන් කරන් ඉන්නේ. මේ මම හදලා තියෙනවා බෙටින් ෂීට් එක 5ට 8ට 10ට 15ට 20ට බෙටින් ෂීට් හදලා තියෙනවා. මේ බෙටින් ෂීට් කවුරු හරි ඕන කෙනෙක් ඉන්නවා නම් මෙගා වීල් එක ප්ලේ කරන්න මම දෙනවා මේ බෙටින් ෂීට් ටික. හැබැයි මම පොඩි ගාණක් එකට අය කරනවා රුපියල් 1000ක වගේ පොඩි ගාණක් අය කරනවා. එතකොට ඕන කෙනෙක් ඉන්නවා නම් මගෙන් බෙටින් ෂීට් ටික ඉල්ල ගන්න. ඔයාලට ඇත්තටම ඔයාලට මේක හදා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හදා ගන්නත් පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට මේ ට්‍රික් එක තමයි කියලා දෙන්නේ. හරි එතකොට මම වැඩි කතා නැතුව අපි මේක පටන් ගමු සෙල්ලම් කරන්න. එතකොට මම පළවෙනි එක පටන් ගන්නවා. පළවෙනි මෙතන එකෙන්ම පටන් ගන්නවා. එතකොට අපිට පළවෙනි බෙට් එක විදිහට අපි රුපියල් 30ක් තමයි දාන්න තියෙන්නේ. අපි රුපියල් 30ක් දාමු මෙතන අංක 8ට රුපියල් 30ක් අපි දානවා. ඔන්නම 30 ක්ලික් කරගත්තා. 30 ක්ලික් කරගත්තා. එතකොට අපිට දැන් බලන් ඉන්න තියෙන්නේ මම මේක රවුන්ඩ් දෙක තුනක් අපිට වදිනකම් මම ප්ලේ කරලා වෙන්නන්නම්. කොහොමද මේක සාමාන්‍ය 1-8ක් වදිනකම් ප්ලේ කරලා වෙන්නන්නම්. එතකොට හදිස්සිය හරි අපි ඔය යන අතරේ අපිට සාමාන්‍යයෙන් 8:20න් වදිනවා 8:50න් 8:88න් වගේ වදිනවා. ඒ වගේ එකක් වදිනොත් අපිට එක ෂොට් එකෙම මේක නවත්තන්න පුළුවන්. හරි එතකොට අපි බලන් ඉමු කොහොමද මේක වෙන්නේ කියලා.
මොකද මෙගාවීල් කියන ගේම් එක ඇත්තටම ගොඩක් වෙලාවට කවුරුත් වින් කරන්නේ නැති ගේම් එකක්. මේක එක දිගටම ගොඩක් අංක වල ප්ලේ කරලා ඉවරලා ටික වෙලාවක් යනකොට අතේ තියෙන බැලන්ස් එක ඔක්කොම ලොස්ට් වෙන ගේම් එකක් මේක. ඒ නිසා ඒකයි අපි මේක ට්‍රික් එකක් හදලා තියෙන්නේ. කොයි වෙලාවෙ හරි අපිට වදින වෙලාවක අපිට වින් කරන්න පුළුවන් වෙන ට්‍රික් එකක් හදලා තියෙන්නේ අපි යන්නේ ඒ නිසා. හරි අපි බලමු. ඔන්න ඒක වැදුන්නේ නෑ අපිට. ඒතකොට අපි මේ පළවෙනි එක තමයි දාගත්තේ. ඒක ඔයාලා කොලේක දැන් මේ බෙටින් ෂීට් එක මේවා කරලා ඉවරලා ඔයාලා කොලේක හරි ලියලා ඉවරලා ඔයාලා ඩිවයිස් දෙක යූස් කරන්න බැරි නම් ඔයාලා කොලේක හරි ලියලා තියාගෙන ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. නැත්නම් මේක print එකක් හරි අරන් ඇවිල්ලා එහෙම යූස් කරන්න පුළුවන්. ඒතකොට මම දැන් දෙකක් දාගත්තා මේක. මම ටික් එකක් දාගන්නම්. මොකද නැත්නම් මට මේක අමතක වෙනවා. මම දෙවෙනි එකත් ওই විදිහට දාගත්තා කියලා දාගන්නවා මෙතන. දෙවෙනි එකත් හරි. හරි ඔන්න 8 ළඟම නැවතුණා. බලමු අපි ඊළඟ එක. ඊළඟටත් මම දාගන්නවා. අපිට ඒක උඩම මෙන්න මේක ක්ලික් කරන්න පුළුවන්. අපිට ඒ ගානම දාගන්නවා නම් අපිට ඒ ගානම ඒ ඔක්කොම නම් දාන්නේ අපිට ක්ලික් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් කොළ පාට රවුමක් කරනවා. මේක ක්ලික් කරාම හරියි. ඒතකොට අපිට තිය ගානේ අවස්ථා 7ක් තියෙනවා. ඒකත් මම දාගත්තා. ඔය තුන්වෙනි එක තමයි අපි දාගත්තේ. ඔන්න 8:20න් අපිට වෙන්නනවා බලමු අපි. මම මේක සෙල්ලම් කරන තැන මම මේ සෙල්ලම් කරන එක කිසිම තැනක් මම එඩිට් කරන්නේ නැතුව තමයි ඔයාලට අරන් ඉන්නේ. ඔයාලා හරියටම බලන්න. ඔයාලා මේකේ ඔයාලා ටයිම් වෙන්නනවා. ටයිම් වලින් හරි ඔයාලට බලන්න පුළුවන්. මම මේක එඩිට් කරන්නේ නැතුව අරන් ඉන්නේ. ඔන්න ඒකෙත් එක තමයි වැටුනේ. හරි. ඒතර තුන්වෙනි එක හරි හතරවෙනි එකත් මම දාගන්නවා. හතරක් දාගත්තා මම මෙතනින් ඒකට ටික් එකක් දාගන්නවා. එතකොට ඔයාලා හොඳට බලන්න මගේ සමහරලාට මේ වීල් එක කැරගෙනවා ස්ලෝ වෙනවා මේවා වෙනවා. ඒකට හේතුව තමයි මගේ සිග්නල් වල පොඩි කනෙක්ෂන් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ කනෙක්ෂන් එක හොඳට තියාගෙන ප්ලේ කරොත් ඔයාලට ඔක කිසි ප්‍රශ්නයක් නෑ. වීල් එක හොඳට කැරගෙනවා පෙන්නනවා. ඒ නිසා කනෙක්ෂන් එක හොඳට තියනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. අනිවාර්යෙන් ඔයාලා මේක කොහොමද මේවා කරන්න කියලා බලන්න වීඩියෝ එක ඔයාලා A to Z අනිවාර්යෙන් බලන්න. වීඩියෝ එක A to Z බැලුවොත් ඔයාලට මේක හරියටම තේරුම් ගන්න පුළුවන්. මේකෙන් වින් එකක් ගන්නත් පුළුවන්. වින් එකක් ගන්න විදිය ඔයාලට හරියටම බලා ගන්න පුළුවන්. නම්බර් 10 වැටුණා. පස්වෙනි එකක් දාගත්තා. අනිත් එක අපිට ලොකු මේ අවස්ථා 35 සෙල්ලම් කරන්නත් අපි 12440ක් වගේ තමයි අපිට ඕනි වෙලා 12440ක් වගේ තමයි ඕනි වෙන්නේ. අතර ලොකු ගණන් අවශ්‍ය වෙන්නේ නැති විදිහට තමයි මේක මේ බෙටින් ෂීට් එක හදලා තියෙන්නේ. නටේ තිබිලා වෙන්න අපි බලමු. හරි 6යි මේ 6 වෙනි එක. ඉතින් මම ටික් එකක් දාගන්නවා. අපි බලමු 8ට කලින් ගොඩක් බෝනස් දීලා තියෙනවද කියලාත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන මේ නම්බර්ස් වලට ගිහිල්ලා 8ට මෙන්න මෙතන 20න් දීලා තියෙනවා. මට ඒවා නිතර වගේ වැටිලා තියෙන නිසා බලන්න දෙයක් නැහැ. මෙතන 8:20න් දීලා තියෙනවා. ළඟම 8 දීලා තියෙනවා. මෙතනත් 8:20න් දීලා තියෙනවා. මෙතනත් 8:20න් දීලා තියෙනවා. මෙතන 8:20න් දීලා තියෙනවා. අටටත් බෝනස් ගොඩක් දීලා තියෙනවා අපි නොහිතුවාට. අට 20න් තමයි අපි දාපු එකටම තමයි බෝනස් එක දීලා දෙන්නේ. නමුත් නම්බර් 1 වැටුනේ. හරි මෙතන ඉතුරු එකත් අපි දාගෙන ඉමු. ඒක දාගත්තා. මෙතන අපි ටික් එකක් දාගන්න ඕන. හරි ඊට පස්සේ අපිට රුපියල් 60 තියෙනවා. අපි 60 ඊළඟ එකට 60ක් දාගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්.
ඔය මේ ගොඩක් වෙලාවට මේක වීල් එක කැරගෙනවා පේන්නේ නැත්නම් අපිට සිග්නල් වල කනෙක්ෂන් වල ප්‍රොබ්ලම් එකක් තියෙන නිසා. ඒ නිසා ඔයාලකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේ ඒක කැරකුණා පේන්නේ නැහැ කියලා අවුලක් නැහැ. මොකද මෙයාලගේ එක ඇතුලේ හොරයක් වෙන්නේ නැහැ. මොකද කොහොමත් හැම සයිට් එකෙම මේක එකම්ම තමයි ප්ලේ වෙන්නේ. හරි නම්බර් 15 වලට මම ඔයාලට කිව්වා මේක 15 හෝ 8 තමයි අපිට සෙල්ලම් කරන්න ඕන අංක දෙක කියලා 15 වෙන්න නම් ප්‍රශ්නයක් නැහැ. දැන් 60ක් දාගන්න ඔයාලා කලින් දාගත්තොත් ඔයාලට පුළුවන් දාගන්න මෙන්න මෙතන මේ කොළපාට රවුමේ. ඒකට තව එකක් ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේක 60ක් කරගන්න. සෝරි අපිට ඔන්න 60ක් දාගන්න බැරි වුණා. ඒක හරි විදියට නම් අපිට 60ක් දාගන්න ඕනේ. මේකත් මම ටික් එකක් දාගන්නම්. අපි ඊළඟ එක 60ක් කරගමු. අනිත් එක තමයි මෙගාවිල් වගේ ගේම්ස් ප්ලේ කරද්දී ඔන්න අපිට නම්බර් 8 වැදුනා. ඔයාලට පේනවාද නම්බර් 8 වැදුනා මෙතන. හරි දැන් එතකොට අපි ආයෙ කරන්න ඕන අපි මුලින් ඉඳලා දාන්න පටන් ගන්න. අපි රුපියල් 30ක් ආයෙ මෙතන දාගෙන ඉන්නම්. දැන් අපි මුලින් ඉඳලා තමයි මේකට දාන්න ඕන. ඒතරම් පළවෙනි එක දාගත්ත කියලා මම මෙතන ටික් එකක් දාගන්නවා. සෝරි ඇත්තටම යහපත් කාලගුණ තත්ත්වයක් එක්ක මං හිතන්නේ අපේ කනෙක්ෂන් එකේ පොඩි ට්‍රබල් එකක් වුණා. නමුත් අපි මෙතන අපි අවසානට ප්ලේ කරේ මෙතන 8 වැදුනාට පස්සේ අපිට මෙතන දෙකට ප්ලේ කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ප්ලේ කරන්න බැරුණා. නමුත් ඊතුරු රවුන්ඩ් එකට අපිට වැදිලා නැහැ. මම ඊළඟ රවුන්ඩ් එකේ ඉඳලා ආයෙ ප්ලේ කරන්න පටන් ගන්නවා. හරි මම ඊළඟ රවුන්ඩ් එකේ ඉඳලා ප්ලේ කරන්න පටන් ගන්නවා. හරි ඔන්න මම දාගත්තා. මෙන්න මේ දෙවෙනි එක තමයි දාගත්තේ. මෙන්න මේක. බලමු අපි අපිට ඔන්න මේ මෙතන එක වැදුනා කලින් රවුන්ඩ් එක ප්ලේ කරගෙන යද්දි මෙතන 8 වැදුනා අපිට. එතකොට දැන් අපි මේකේ මෙතන දෙක තමයි අපිට අපේ සිග්නල් එක නිසා අපිට සෙල්ලම් කරන්න බැරි වුණේ. බලමු අපි ඉස්සරහට දිගටම ප්ලේ කරගෙන යමු. ඇත්තරම අපිට සිග්නල් එක නිසා තමයි අපිට මේ රවුන්ඩ් මේ වීල් එක එහෙම කැරගෙනවා පෙන්වන්නේ නැත්තේ. ඒ ගැන ඔයාලා හිතන්න එපා. ඔයාලා හොඳට සිග්නල් තියලා තිබිලා ප්ලේ කරනවා නම් මේක අනිවාර්යෙන් ඔයාලට පෙන්වනවා. හරි එතකොට මම මේකත් දාගත්තා මේ තුන්වෙනි එක. අපිට ඇත්තටම මෙතන ටිකක් ලොකු ගාණක් එන්න ඕන එකක් තමයි අපිට මේවා වුණේ. මොකද අපිට රුපියල් 60ක් වැටෙන්න ඕන එකක් තමයි අපිට රුපියල් 30ක් වැටුනේ අපිට. මොකද අපිට ඒක ටච් කරගන්න බැරි වුණා. මොකද ඒක එහෙම වෙන්නෙත් මම ඔයාලට මේ කියලා දීදී කරන නිසා. නැත්තම් රුපියල් 60ක් දාගන්න එක එහෙම ලොකු දෙයක් නෙවෙයි. එකක් දාලා ඉවරලා අපි ඒක උඩ එකක් ටච් කරන්න තියෙන්නේ. එක හරි මම හිතන්නේ එක නම්බර් 1. හරි එතකොට අපි 3යි මේ 4වෙනි එක දාගන්නේ. 4වෙනි එක දානවා 4වෙනි එකේ ටික් එකක් දාගන්නවා මේ විදියට. ඔයාලා අනිවාර්යෙන් මෙතන මේ රවුන්ඩ් එක කීවෙනි එකක් දාගත්තේ කියන එක ඔයාලා මාක් කරගන්න. මොකද නැත්තම් සමහරවිට ඔයාලට එන්න දින ප්‍රොෆිට් එකේ වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් රවුන්ඩ් එක දාගන්න. අපි මේක සාමාන්‍යයෙන් අපේ අංකයකට බෝනස් එකක් වදින එකක් ප්ලේ කරනවා. එතකොට ඔන්න 20 250න් දීලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ වගේ අංකයකට ප්ලේ කරනකොට සමහරවිට 20 අඩුවෙන් වැදිලා තියෙන වෙලාවක 20ට ප්ලේ කරන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක 250න් විතර බෝනස් එකක් වැදුනොත් අපි ගණන් වැඩි කර කර දාන වෙලාවක ඒ වගේ අංකයට බෝනස් එකක් වැදුනොත් ඇත්තටම අපිට ලොකු ගාණක් එනවා. සමහරවිට මේක වදින්නත් පුළුවන් 20. 20 වගේත් පේනවා.
නම්බර් 20ත් ළඟටම ඇවිල්ලා තියෙනවා. හරි එතකොට ඇත්තටම මමත් පොඩි අසනීප තත්ත්වකින් තමයි ඉන්නේ. ඔයාලට පොඩ්ඩක් ඒක දැනෙනවත් ඇති. හරි එතකොට අපි ආයෙ ඉතුරු එකක් දාගන්නවා. මේකට අපි දාගමු ටික් එකක් දාගමු මේකටත් අපි දාගත්තා කියලා. අපිට ඇත්තටම එකට දෙකට වගේත් අපිට දාගන්න පුළුවන් අපේ වෙඩින් ෂීට් එක. නමුත් එහෙම වුණොත් ලොකු මුදල් ප්‍රමාණයක් ඕන වෙනවා. මොකද ඒවට ඇත්තටම වොට් එක පොඩි ගානකින් තමයි අපිට හදන්න තියෙන්නේ. එකට හදන්න තියෙන දෙකකින් හදන්න තියෙන්නේ. දෙකට හදන්න තුන් ගුණයකින්. ඒකට අපිට ඇත්තටම ලොකු මේකක් ගන්න අමාරුයි. ඔන්න එක පහෙන් ඇදලා තියෙනවා. එතකොට අපිට ලොකු සල්ලි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒකට එහෙම වුණොත් හදාගන්න. හරි ඊට පස්සේ මම මේක දාගන්නවා. මේ 6 වෙනි එක දාගන්නේ. මේක දාලා ඉන්නම් මම. එතකොට මම මෙහෙම ටික් එකක් දාගන්නවා. එතකොට 6 වෙනි එක අපි දාගත්තේ මේ 40 88න් දීලා තියෙන්නේ. එකත් නම්බර් 1 වගේ තමයි නම්බර් 2 වැදුනා. හරි එතකොට මේකත් මම දාගෙන ඉන්නම්. මේ අපේ 30න් දාන අවසාන එක. එතන මම ටික් එකක් දාගන්නවා. අපි 30න් දාගත්ත අවසාන එක තමයි ඔය දාගත්තේ. හරි අපි දැන් දාගමු අපිට 61 දාගන්න. 61 දාගන්න මෙහෙමයි. මේකුඩ දෙපාරක් ක්ලික් කරන්නත් පුළුවන්. එහෙම මේකුඩ දෙපාරක් ක්ලික් කරොත් 60 වැටෙනවා. නැත්නම් කලින් තිබුණ එක ඔබලා කලින් තිබුණ එක ක්ලික් කරලා ඒකුඩ තව පාරක් ක්ලික් කරා නම් 60 වෙනවා. දැන් අපි 61 තමයි දාගත්තේ මෙතන. ඒකට මම ටික් එකක් දාගන්නවා විදිහට. ඔන්න නැවතත් එක අටෙන් වැදුනා. එකට අටේ බෝනස් එකක් දුන්නා. අපිට දැන් කලින් දැන් අපිට 60 ඒවා ටිකක් තියෙන දාගන්න 61 දාගන්න මෙන්න මෙතනින් මේක ක්ලික් කරගන්නවා අපි. ක්ලික් කරගෙන මෙතන අපි ටික් එකක් දාගන්නවා. ඔන්න අපිට ආයෙත් 8:20න් දීලා තියෙනවා. බලමු අපිට වද්දීද කියලා. නෑ ඔන්න එකත් එක ළඟ නැවතුණා. අපිට ළඟට වදින්නව ගිහිල්ලා තමයි නැවතුනේ. හරි. ඊළඟට අපි දාගමු. ඔන්න ආයෙත් 8:20න් දුන්නා.
එතකොට ඔයාලට අපි හදලා තියෙන බෙටින් ෂීට් ටික තියෙනවා 5ට 8ට 10ට 15ට 20ට කියන බෙටින් ෂීට් වලට අංක වලට අපි බෙටින් ෂීට් ටික හදලා තියෙනවා. ඒත් මං හිතන්නේ ගියා ඒක. නම්බර් 30 තමයි වැදුනේ. එතකොට අපි ඊළඟ එකක් දාගමු. ආයෙත් තව එකක් ඊළඟ අපිට තියෙන 90ෙන් තියෙන්නේ මේක දාලා මේ කොළ පාටකින් එකක් දාලා මේකේ උඩ එකක් ක්ලික් කරපුවම 90ට වදිනවා. දැන් අපි 91 දාගත්තා. ඔන්න 5 15 තියෙන ඊළඟ එකේ. ඔන්න ඒ බෝනස් එක 5 15න් වැදුනා. හරි අපිට ඊළඟට තියෙන්නේ 90ම තියෙන්නේ 90න් 3ක් තියෙනවා. එතකොට කලින් ඔට්ටුවම දාගෙන තියෙන අපිට මෙන්න මේ කොළපාර රවුම ක්ලික් කරන්න තියෙන්නේ. ඒක දෙපාරක් ක්ලික් කරන්න එපා කොයින් වෙලාවකවත්. දෙපාරක් ක්ලික් වුණොත් මෙන්න මේක ක්ලික් කරන්න අනිවාර්යයෙන්ම. එතකොට හරි එකත් අපි දාගත්ත කියලා දාගත්තා. ඔන්න ආයෙත් පහම වැටුනේ. හරි එතකොට අපි 93 වෙනි එකත් ඔය විදිහට දාගන්නවා දැන් මෙන්න මේ විදිහට. ඔය විදිහට දාගත්තා. එතකොට මම මෙතන ටික් එකක් දාගන්නවා. ඔන්න ආයෙත් තියෙනවා 820න්. බලමු අපි කනම් පොඩ්ඩක් වගේ කියලා හිතෙනවා. නෑ ඒකත් ගියා. ඒකත් නම්බර් 1 වලට වැන්නා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට අපිට ඊළඟ එක තියෙන්නේ 121 තමයි අපිට තියෙන්නේ. එතකොට 121 දාගෙන අපි කලින් දාගත්ත එක මේ විදිහට දාගෙන ඒක උඩ එකක් ක්ලික් කරගන්නවා. එතකොට මෙතන මම ටික් එකක් දාගන්නවා. අන්න 15 88න් පෙන්නනවා. 15ත් ඇත්තටම ගොඩක් අඩුවෙන් වැදිලා තියෙන පර්සන්ටේජ් එක ගොඩක් අඩුවෙන් වැදිලා තියෙන 15ටත් chance එකක් තියෙනවා 15ටත් අනිවාර්යෙන්ම බෝනස් එකක් දෙන්න. ඒකත් ඔන්න 15 ළඟටම ගිහලා නැවතුණා. හරි බලමු අපි එතකොට 120න් අපිට දෙකක් තියෙනවා මේ 120 එකත් මම දාගන්නවා. දාගෙන මෙතන මම ටික් එකක් දාගන්නවා. ඔන්න 5 15න් පෙන්නනවා ආයෙත්. එතකොට අපිට ඊළඟ එක තියෙන්නේ 150ක තියෙන්නේ. ඔන්න නම්බර් 10 වැටුණා ඒක. හරි අපිට 150ක තියෙන්නේ අපි 150ක දාගන්නේ අපි කලින් දාගත්ත එක දාගෙන ඒක උඩ එකක් ක්ලික් කරගත්තාම 150 වැටෙනවා මෙතන. එතකොට දැන් මෙතන මම ටික් එකක් දාගන්නවා මම මේ 151ක් පළවෙනි රවුන්ඩ් එක දාගත්තා කියලා. ඔන්න 10 50න් පෙන්නනවා.
ඒක නම් නම්බර් 8 චුට්ටක් පදි වගේ පොඩි chance එකක් තියෙනවා අපිට රවුම කැරගෙනකොට සමහර ඒවා කියන්නත් පුළුවන්. ඒක අටෙන් ගියා. ඔයාලට පේනවා ඇති. හරි. එතකොට 150 පළවෙනි එක දාගෙන 150 දෙවෙනි එක මම දාගන්නවා මේ විදිහට. දාගෙන මම මෙතන ටික් එකක් දාගන්නවා. ඔන්න 20 100න් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඔය වගේ බෝනස් එකක් සමහරවිට 8ත් 100න් දෙනවා. ඉතින් මේ වගේ 150ක් අපිට දැන් මෙතන 150 දාන්න තියෙන වෙලාවේ අපිට 100න් විතර වැදුනොත් රුපියල් 15000ක් විතර යනවා. එතනින්ම අපිට ගේම් එකෙන් අයින් වෙන්න පුළුවන්. නම්බර් 1 වැටුනේ. එතකොට අපිට ඊළඟ එක තියෙනවා 180 තියෙන 180 දාගන්න අපි සාමාන්‍යයෙන් 8 කියන්නේ වදින අංකයක්. ඒ නිසා අපිට බය නැතුව මේක දාගෙන යන්න පුළුවන්. 8 ඉක්මනට වදිනවා ගොඩක් වෙලා යන්නේ නැතුව. එතකොට 180 දාගෙන මේකෙන් අපි 150 එක දාගත්තා. මෙතන තව එකක් ක්ලික් කරගත්තා 180යි. එතකොට මෙතනම ටික් එකක් දාගෙන 180 එක දාගත්තා කියලා. එතකොට අපි අවස්ථා 20ක් යනකම් ප්ලේ කරනවා මේකේ 8ක් වැදුන්නේ නැති වෙනකොට. ආයෙ අපිට 8 එකක් වැදුනට පස්සේ තමයි අපි 8 වටේ ඉතුරු ආයෙ බෙට් කරන්න පටන් ගන්නෙ. අපි ඊට පස්සේ බලන් ඉන්න ඕන ආයෙ 8ක් වදිනකම්. අපි අවස්ථා 20ක් විතර යනකොට ප්ලේ කරලා 8ක් වැදුන්නේ නැත්නම් අපි 8 එකක් වදිනකම් ඉඳලා තමයි අපි ආයෙ පටන් ගන්නෙ. 8ක් 8 එකට ප්ලේ කරන්න. අපි ඒ ප්ලේ කරන්නේ ඊට පස්සේ 21 වෙනි අවස්ථාවේ ඉඳලා තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඔන්න නම්බර් 10 වැටුණා. ඒකත් මොකද 8 ඒවා වැටෙන්න ගත්තාම පස්සේ එක ළඟම තමයි 8 ඒවා ටික වැටෙන්නේ. හරි එතකොට මේ 19 වෙනි අවස්ථාව තියෙන අපිට මේකට 210ක් දාන්න තියෙන්නේ. එතකොට 181 මෙතනින් දාගත්තා. ඒක උඩ එකක් ක්ලික් කරගත්තා. $210 තියෙනවා 240 මේ අපිට ඊළඟට එන්නේ 240 20 වෙනි අවස්ථාව තමයි එන්නේ. ඒකෙන් අපි පොඩ්ඩක් නවත්තනවා අපි ප්ලේ කරලා ඉවර වෙලා. ඊට පස්සේ අපි 8 එකක් අදුනාට පස්සේ තමයි ආයෙ ඉතුරු අවස්ථා ටික ප්ලේ කරන්න පටන් ගන්න. නම්බර් 2 වැටුනේ එක. එතකොට අපිට ඊළඟ තියෙන 240 දාගන්නේ මෙහෙම දාගත්තා මෙහෙම එකක් දාගත්තා දාගෙන ඒකට එකක් ක්ලික් කරගන්නවා. එතකොට ඒක හරිය මෙතන අපි 20 වෙනි අවස්ථාව දාගත්තා කියලා දාගත්තා. එතකොට ඔයාලා මේක ලිස්ට් එක බලන්න මම ඊළඟට 8ක් වැටෙනකන් ඉන්නවා. මොකද අපි සමානලාට මට වීඩියෝ එක ෂෝට් කරන්න ඕන නිසා ඔයාලා මේ ලිස්ට් එක හොඳට බලන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි ගිහිල්ලා තියෙන 40 88 මෙතන තියෙන මේ විදිහට මෙන්න මේ ලිස්ට් එක ගිහිල්ලා තියෙනවා. මේක 8ක් වැදුන්නේ නැත්නම් මම මෙන්න මෙතනින් තමයි නවත්තන්නේ. ඊට පස්සේ මම ආයෙ 8ක් වැදුනාට පස්සේ තමයි ප්ලේ කරන්න පටන් ගන්න. මොකද මේ මෙගාවීල් කියන ගේම් එකත් ගොඩක් ඉවසීමෙන් ප්ලේ කරන්න ඕන ගේම් එකක්. මම අර වලට කිව්වා වගේ 8යි 15යි තමයි දැන් 8ට ඇත්තටම මේ වෙලාවේ දෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් 15ට දීගෙන යනවා. දැන් ඊළඟට 8 ඒවා වදින්න පටන් ගත්තාට පස්සේ ළඟ ළඟ 8 ඒවා වදිනවා. හරි. අපි තව අවස්ථා අඩුම 10ක් විතර වදින්න නැති වුණොත් අපි ආයෙ පටන් ගමු. එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. ඔන්න 8 තාම 109 විතර තියෙනවා. ඒ හින්දා 8 තාම 109 තියෙනවා. ඒ නිසා තව අවස්ථා 15ක් විතර යනකම් අපි 8 එකක් වැදුන්නේ නැත්නම් අපි ආයෙ ප්ලේ කරන්න පටන් ගමු 8ට. හරි ඔයාලට පේන විදිහ ඔන්න 8 එකක් වැදුනා. එතකොට දැන් අපි දැන් 270ක් දා ගන්න ඕන. අපි කලින් ඔට් මෙතන 270 මම මේ විදිහට දා ගන්නවා. සෝරි එකක් දෙකක් වැඩි වුණා. ඒක ඔයාලා හිතන්න එපා 300ක් ඇදලා දෙන රුපියල් 30ක් වැඩි වීම ඇදලා තියෙනවා. ඊළඟ එකේ ඉඳලා අපි හරියට එක දාගෙන යන් 300 මෙතන 270 එක තමයි අපිට තිබුණේ 270 මම දැන් ටික් එකක් දා ගන්නවා. අන්න ඉස්සරහට අපිට
දැන් ළඟ ළඟ අටේවා ටිකක් වදී. හරි අපි ඊළඟට දාමු. ඊළඟට අපිට 300ක තමයි තියෙන්නේ. අපි 300ක දාගමු ඊළඟට. 300ක්ම වටින්න මම මේක ක්ලික් කරගන්නවා විදිහට. ක්ලික් කරගෙන මම මෙතන ටික් එකක් දාගන්නවා. සෝරි 330ක් වැදිලා තියෙනවා. කමක් නැහැ 332ක් තමයි වැදිලා තියෙන්නේ. පොඩි පාඩුවක් තියෙනවා. රුපියල් 60ක විතර රුපියල් පොඩි පාඩුවක් තියෙනවා. ඒක අවුලක් නැහැ. ඔන්න 500ෙන් දෙනවා. ඒ වගේම 8ත් 100ෙන් දෙන වෙලාවල් තියෙනවා. 500ෙන් දුන්නා වගේ 800ෙන් දුන්නොත් අපි ගොඩ හිටියේ. පහ 100ෙන් ඇත්තටම වදින්න පුළුවන් අංකයක් තමයි 5 100ෙන් කියන අංකේ. ඔන්න අපිට ඔන්න 8ක් මම අර කිව්වා වගේ දැන් අපි නවත්තලා තියලා ගහපු එකෙන් අපිට ඔන්න chance එකක් ආවා 2970ක් අපිට වැදුනා. 2970 ඊට පස්සේ අපි ආයෙ පටන් ගන්න මේක මුලින් ඉඳලා තමයි ප්ලේ කරන්නේ. ඔන්න රුපියල් 30ක් අපි ආයෙ දාගත්තා මේකට. දැන් ඔන්න අපි ආයෙ මුලින් ඉඳලා තමයි මේ ටික ප්ලේ කරන්නේ. මේ ටික ඔක්කොම මම ක්ලියර් කරගන්නවා මේ විදිහට. ක්ලියර් කරගෙන මම පළවෙනි එක දාගත්තා කියලා පොඩි ටික් එකක් දාගන්නවා. ඔන්න 820 ආයෙ දීලා තියෙනවා. හරි ඒක වැටුන්නේ අපි ඊළඟ එකක් දාගමු එතකොට. දැන් අපිට අටේවා ටිකක් ළඟ ළඟ දෙයි කොහොමත්. ඔය විදිහට මම ගොඩක් වෙලා වීඩියෝ එක අදගෙන යන්නෙත් නෑ මොකද ඔය වගේ ප්ලේ කරගෙන යන්න ඕලා අවස්ථා දැන් ගොඩාක් වෙලා වැටුනේ නැත්තම් අවස්ථා 20ක් විතර ප්ලේ කරලා නවත්තලා දීලා යට එකක් වැදුනා ඊපස්සේ ප්ලේ කරන්න පටන් ගන්න. එතකොට ඔය අතරේ ඔයාලට බෝනස් එකක් වැදුන ගමන් ඔන්න 888න් දීලා තියෙනවා. ඇත්තරම අර රුපියල් 300 වගේ දුන්න වෙලාව දාලා තිබුණ වෙලාවක රුපියල් 330 දාලා තිබුණ වෙලාවක 888න් දුන්නා නම් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න සාමාන්‍ය රුපියල් 24000ක් 30000ක් විතර වගේ අපිට වදිනවා. ඒක නම් පොඩ්ඩක් ස්පීඩ් එකේ යනවා. ඔන්න නම්බර් 30 වැදුනේ එක. දැන් කොහොමත් 8කට ටිකක් බෝනස් එකක් දෙන්න ළඟයි. ඒකයි ඔය විදිහට පෙන්නන්නේ. හරි ඊට පස්සේ ඒකත් දාගත්තා. තුන්වෙනි එකත් දාගත්ත කියලා මම ඔය විදිහට දාගන්නවා. මම ගොඩක් වෙලා තව අවස්ථා 10ක් විතර වගේ තමයි ප්ලේ කරන්නේ. ඔය විදිහට තමයි ඔයාලට ප්ලේ කරගෙන යන්න තියෙන්නේ. මේක ෂීට් එකේ තියෙන විදිහට ප්ලේ කරගෙන යන්න ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව වින් කරන්න පුළුවන්. මං කියන 8ටම විතරක් නෙමෙයි ඔයාලට 5ට 18ට 10ට 15ට 20ට එනකම් මගේ ළඟ වෙටින් ෂීට් තියෙනවා. ඔයාලට ඒ අංක ඕන එකට ප්ලේ කරන්න පුළුවන්. ඒ වෙලාවේ ඇත්තටම අඩුවෙන්ම වැදිලා තියෙන අංක දිහා බලලා ප්ලේ කරන්න පුළුවන් ඔයාලට. එතකොට ඒකත් බෝනස් එකක් එක්ක වැදුනොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව වින් එකක් ඔයාලට ඉක්මනට ගන්න පුළුවන්. ඔන්න 15 80 තිබ්බ එක 15 ළඟම නැවතුණා. හරි. ඊළඟට මම දාගන්නම් මේ විදිහට. ඔයාලා හිතන්න මේ ගණන් වැඩි කර යන එකෙනුත් අපිට වාසියක් තියෙනවා. ටිකක් ගාන වැඩි වෙලාවක අපිට ටිකක් ගාන වැඩියෙන් දාලා තියෙන වෙලාවක අපිට බෝනස් එකක් වුණ සමහරවල් 20කින් විතර බෝනස් එකක් වැදුනත් ඇති අපිට. සාමාන්‍ය ඔයාලා හිතන්න රුපියල් 300ක් දාලා තියෙන වෙලාවක බෝනස් එක 20න් වදිනවා කියලා. එතකොට ඔයාලට ඒත් රුපියල් 3000 6000ක් රුපියල් 6000ක් විතර වගේ එක ෂොට් එකටම වදිනවා. එතකොට ඔයාලට පුළුවන් මේක නවත්තන්න. ගණන් 2-8න් වදී. හරි ඒකත් අපි ගියා මේක මම දාගන්නවා ඊළඟ එක. ඔයාලට මම වින් එක ගන්න විදිය මම ඔයාලට කියලා දුන්නා. එතකොට කොහොමද අපි නවත්තලා දීලා ඉස්සරහට යන්නේ කියලාත් මම කියලා දුන්නා ඔයාලට. මොකද මේකට වදින්න කලින් මෙයාට වැදුනට පස්සේ තමයි අපි සෙල්ලම් කරන්න පටන් ගත්තේ. මම ඔක සෙල්ලම් කරන එක නැවැත්තුවේ ඔයාලට මතක ඇති. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මම සෙල්ලම් කරන එක නැවැත්තුවේ මෙන්න මේ දෙකෙන් තමයි නැවැත්තුවේ. ඊට පස්සේ අපි වදිනකම් බලන් හිටියේ ආය 8ක් වදිනවා. මේ 8 වැදුනට පස්සේ තමයි ආය සෙල්ලම් කරන්න පටන් ගත්තේ. ඔන්න 5-15 දුන්නා. බලමු අපි
number 1. එතකොට ඉතුරු එකත් අපි දා ගන්නවා. දැන් නම් බොහෝ දුරට අවස්ථා ටිකක් යනකම් යයි. මොකද 1 2 යයි. මොකද ඇත්තට මේ ටිකේ 15 මම හිතන 40ත් 88න් දීලා තියෙනවා, 15 88න් දීලා තියෙනවා, 30 වැටලා තියෙනවා, 10 දෙක තුනක් ළඟ වැටලා තියෙනවා. ඒ වගේ තියෙනවා. එතකොට අර ලොකු අංක ගොඩක් වටනහම පොඩි අංක ටිකක් එක ළඟ 1 2 අංක ටික ළඟ පොඩ්ඩක් ගිහිය යනවා. එහෙම එකකුත් තියෙනවා. නමුත් අන්න එකත් ආයෙ 30 දුන්නා. ඔන්න 30 300ක්ම දුන්නා. ලොකු බෝනස් එකක් දුන්නා 30ට. පේනවා ඇති ඔයාලට. ලොකු බෝනස් එකක් දුන්නා. හරි එතකොට මේකත් අපි දාගමු. ඔයාලට 30 වගේ අංකයකට ප්ලේ කරන්නත් පුළුවන්. ප්ලේ කරනවා නම් ඒකට ඕනනම් බෙටින් ෂීට් එකක් හදන්න පුළුවන්. මම ඇත්තට මේ 30 වගේ අංක දැන් ඔය එකලක දෙක තුනක් වටනකොට ගොඩක් වෙලාවට වැටෙන්නේ නැහැ. ඔන්න 850න් අපිට දුන්නා. මේක වැදුනොත් අපිට ඒ ටිකක් ලොකු ගාණක් එනවා. ලොකු ගාණක් කියන්නේ 1500ක් විතර වගේ එනවා. එතකොට අපි බලුවොත් එහෙම ටෝටල් එක විදිහට අපි රුපියල් 2000ක් විතර වගේ පොඩි වෙලාවට අපිට වින් කරගන්න කියාව තියෙනවා. ඊට අපිට ලොස්ට් එකක් යන්නේ නැතුව වින් කරන විදිය තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. අනිත් එක බෝනස් වදින වෙලාවට ළඟ බෝනසුත් වදිනවා. අපි දාගත්තේ 7 වෙනි එක දාගත්තේ. අපි දැන් රුපියල් 61 දාන්න ඕන. 61 කොහොම දාලා මේක උඩ එකක් ක්ලික් කරගත්තාම හරි. මම අවස්ථා 10ක් විතර ප්ලේ කරලා මම මේක නවත්තනවා. එතකොට ওই විදිහට තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඔයාලා ඔන්න සිස්ටම් එක ඉගෙන ගන්න. ඒ විදිහට තමයි මෙගා වීල් එකෙන් දින්නව නම් ඒ විදිහට තමයි වින් කරන්න තියෙන්නේ. මොන ආයෙත් 30 300ක් වෙන්නනවා. ආයෙත් සමහර වෙලට දෙන්නත් ඉඩ තියෙනවා. මේක වින්ස් දෙන වෙලාවට වින්ස් ඇත්තරම ළඟ වින්ස් දෙනවා. හැබැයි එන විදිහට ඇත්තරම ඒකත් දෙයි කියලා හිතෙනවා. එක ආයෙත් රුපියල් 60ක් තියෙන්නේ. 60 ඒවා 3ක් තියෙනවා. 60 ඒවා 3ෙන් තමයි 10 ඉවර වෙන්නේ. ඒතර මම මේ 60 තුරු දෙක දාලා ඉවරලා මම මේක නවත්තනවා. ඔන්න ආයෙත් 850න් තියෙනවා. දැන් ඇත්තටම අරට බෝනස් එකක් දෙන්න ළඟයි. මොකද 8 ඒවා ගොඩක් අඩුවෙන් තමයි වැටුනේ. 8 සාමාන්‍යයෙන් වැටෙන්න ඕන අංකයක් නිසා. නෑ ඒකත් 8 වැටෙන්නේ නෑ. මේ අවසාන එක මේක දාලා මම නවත්තන්නම්. ওই විදිහට තමයි දිගටම ප්ලේ කරලා යන්න තියෙන. අවස්ථා 20ක් විතර වැදුනේ නැත්තම් අපි 8ක් වදිනකන් ඉඳලා තමයි ආයේ 8ට ප්ලේ කරන්න පටන් ගන්න ඕන. අපිට වෙනත් අංක වලට යූස් කරනකොට දැන් 10ට මේවා කරනකොට අපිට 11න් විතර ඔඩ් එක හදන්න පුළුවන්. ඒකට තව වැඩි අවස්ථා ගණනක් හදන්න පුළුවන්. 15ට 16න් වගේ පුළුවන්. 20ට 21න් වගේ පුළුවන් නිසා අපිට වැඩි අවස්ථා ගණනක් දෙන්න පුළුවන්. මෙන්න මේ අංක 3ට. 30ට යම දෙනවා නම් ඊට වඩා ලොකු අවස්ථා ගණනක් දුන්නේ නැහැ. හරි එතකොට ওই විදිහට තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ওই විදිහට ඔයාලා ප්ලේ කරන්න. තව එකක් මම කතා කරන ගමන් මම තව එකක් දාලා තියන්නම්. 91 මම දාලා තියන්නම්. කතා කරන ගමන් එතකොට ඔය විදිහට තමයි ප්ලේ කරන්න තියෙන්නේ. කවුරුත් කලබල වෙන්න දෙයක් නැහැ. ඒ විදිහට ඔයාලට වින් එකක් මේකෙන් ගන්න පුළුවන්. 8 20න් 8 50න් විතර වින් එක බෝනස් එකක් දුන්න ගමන් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේකෙන් අයින් වෙලා යන්න පුළුවන්. හරි එතකොට ඔයාලට පුළුවන් අපි හරහා 1xbet melbet 888 star සහ mosbet කියන app වලට deposit සහ withdrawal ටික කරගන්නත් පුළුවන්. ඒකත් මතක තියාගන්න මම deposit withdrawal details ටික මම ඔයාලගේ description අපේ description එකෙත් මම දාලා තියන්නම්. ඔයාලට ඒකෙන් බලාගෙන අපිට description එකෙන් බලලත් අපිට WhatsApp message එකක් දාලා ඔයාලට deposit withdrawal ටික කරගන්න පුළුවන්. එතකොට ඔයාලා මතක් කරලා play and win YouTube channel එකත් subscribe කරලා තියාගන්න. මොකද ඒකත් අපේ YouTube channel එකක්. එතකොට ඒක හරහාත් ඔයාලට winning tricks ගොඩක් අපි හරහා
ප්‍රී ගන්න පුළුවන් සහ අපි අලුත්ම අප්ඩේට් ටික ඔයාලට අපි හරහා ප්‍රී ගන්න පුළුවන්. අපි ඒකට සුපිරි වීඩියෝ එකක් දානවා ළඟදීම. බෙටින් සයිට් වල ප්ලේ කරන අය මොන හේතු නිසාද ලොස්ට් වෙන්නේ සහ ලොස්ට් නොවි ඉස්සරහට ප්ලේ කරන්නේ දවසට ගාණක් හොයාගන්න කොහොමද ප්ලේ කරන්න කියන එක සම්බන්ධයෙන් අපි වීඩියෝ එකක් දානවා. එහෙමනම් වැඩි කතා නැතුව මම මෙතනින් අයින් වෙන්නම්. ඔය විදිහට ඔයාලට ප්ලේ කරන්න පුළුවන් මෙගා විල් එක සහ ඔය විදිහට වින් කරන්න පුළුවන්. එහෙනම් සියලුම දෙනාට බොහොම ස්තුතියි සහ ජයග්‍රාහී දවසක් වේවා.